කල් තියාගෙන කන්න පුළුවන් කිසිම රසකාරකයක් දාන්න නැතුව ගොඩාක් රසට හදන චිකන් පිකල් එකක් තමයි ඔන්න අද මම ඔයාලට ගෙනාවේ. ඔයා බෝඩිම එක ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයා බිසි නම් ඒත් නැත්නම් ඔයාගේ ආදරණීය කෙනෙක් ලංකාවෙන් පිටේ ඉන්නවා නම් ඒ වුණත් මේක හදන්න පුළුවන් හරිම ලේසි කල් තියාගන්න පුළුවන් රෙසිපි එකක්. මේක ඉන්දියානු රෙසිපි එකක්. මම අපේ විදිහට චූටි වෙනස්කම් ටිකක් කරා. ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන කුකුල් මස් ග්‍රෑම් 500ක් වගේ තියෙනවා. බ්‍රෙස්ට් එකෙන් හරි තයිස් වලින් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් කටුත් එක්කම ගන්න. මේ කොහොමත් අපි මේක තඹ ගන්න හින්දා අපිට කටු වෙන් කරගන්න පුළුවන්. මම දැන් මේකට කහ කුඩු ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, ඒ වගේම ගම්බෙලස් කුඩු ටිකකුත් දාගන්නවා. තව ඔයාලා ළඟ garlic powder එක හරි ginger powder එක හරි තියෙනවා නම් දාගන්න. මගේ ළඟ garlic powder එක විතරක් තිබුණ හින්දා මම ඒක දාගත්තා. මේවා ටික දාලා පොඩ්ඩක් මේක mix කරලා අපි සීසන් වෙන්න චුට්ටක් තියාගමු. මස් ටික සීසන් වෙනකන් අපි මේකට ඕන කරන 3-5 එක හදාගමු. ඒකට කොත්තමල්ලි, සූදුරු මාදුරු, අබ, උළුහල්, කුරුඳු එනසල්, ඒ වගේම කරාබු නැටි මේ ටික පොඩ්ඩක් කපලි මම බෙද ගන්නවා මුලින්ම. මිරිස් කරල් තියෙනවා නම් මේකටම දාගන්න. රම්පේ කරපිංච මුකුත් දාන්න ඕනේ නැහැ. මේ ටිකෙන් පොඩ්ඩක් මම මේක බෙද ගන්නවා. මේ 3-5 එක ග්‍රයින්ඩ් එකට දාලා ඊට පස්සේ අඹර ගන්න. මාස් එක තඹා ගද්දි මැටි හට්ටියකම තඹා ගන්න. එතකොට අපිට භාජන ගොඩක් හොදන්න ඕනත් නැහැ. වතුර ගොඩාක් දාගන්න නැතුව වතුර ටිකක් දාලා මේක තැම්බෙන්න තියාගන්න මාස් එක. ඔයාලට කැමති නම් මස් වල වතුර ටික හිඳනකම් මේක ලිපේ තියාගන්න පුළුවන්. නැත්නම් මේ මස් වතුර ටික වෙනම අයින් කරලා අපි මස් කෑලි ටික වෙන් කරගෙන මේක පොඩි කෑලි වලට කඩා ගන්න ඕන. මෙන්න මේ විදිහට ඔක්කොම මස් කෑලි ටික කටු අයින් කරලා පොඩියට කඩා ගන්න. මස් තඹපු මැටි හට්ටිය හොඳට වතුර ටික අයින් කරලා ඒක පොඩ්ඩක් වේලෙන්න දීලා ඒකට මම තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අර පොඩියට කඩාගත්ත මස් ටික දාලා මස් වල වටේ ක්‍රිස්පි වෙලා මැද අර සොෆ්ට් ගතිය තියෙන්න මේක පොඩ්ඩක් මම බෙද ගන්නවා. ඉතින් මේ ස්ටෙප් එකට අකමැති කෙනෙකුට එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් තෙල් චුට්ටක් දාලා එයා ෆ්‍රයි එකේ මේක බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කරන්න. මම අර කිව්වා වගේ මේක ඉන්දියන් රෙසිපි එකක් නිසා එයාලා නම් මේ මස් ටික වැහෙන්නම හොඳට තෙල් දානවා. ඉතින් මම එහෙම දැම්මේ නෑ. මම පොඩි ප්‍රමාණයක් දැම්මේ ඒගොල්ලෝ පාවිච්චි කරනවට වැඩිය. ඒක ඉතින් ඔයාලට කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන්. තෙල් දැම්මොත් අර ගොඩක් රසට තියෙනවා. ඒ වුණාට ඒ තරම්ම හොඳ නැති හින්දා මම ගොඩක් තෙල් දාන්නේ නෑ. ඊට පස්සේ මේක බෙද ගන්න. මේක බෙදන අතරේ මම මේකට තලාගත්ත ඉඟුරු සුදුරුණු ටිකක් දාගන්නවා. මේකෙන් රස වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අර වටේ පොඩ්ඩක් ක්‍රිස්පි වෙලා පොඩ්ඩක් දුඹුරු පාට වෙනකන් මේ මස් ටික මම බෙද ගන්නවා. හොඳටම ක්‍රිස්පි වෙන්න බෙද ගන්න එපා. එතකොට මේකේ රස වෙනස් වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයකට මේක පොඩ්ඩක් බෙද ගන්න අඩු ගින්දරේම. මේක තැම්බෙන අතරේ මම මේකට මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. කැමති කෙනෙක්ට කෑලි මිරිස් දාගන්නත් පුළුවන්. මිරිස් කුඩුත් එක්කම කහ කුඩුත් දාලා අපි අර අඹරගත්ත 3-5 එකත් මම මේකට දාගන්නවා. මේ 3-5 එක හරි සුවඳයි. මේකෙන් ලොකු රසක් එකතු වෙනවා. ඉතින් ඔයා බිසි කෙනෙක් නම් මේ 3-5 එක හදාගන්න වෙලාවක් නැත්නම් ඔයාට පුළුවන් ගෙදර තියෙන බෙදපු 3-5 ඒ වෙනුවට මේකට දාන්න. මේ ටික දාලා හොඳින් මුලින්ම කලවම් කරන්න. දැම්ම ලුණු දාන්න යන්න එපා. මිරිස් 3-5 දාලා විනාඩියකින් විතර ලුණු බලලා ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න මේකට. ඊට පස්සේ මේ වෙලාවෙත් මම අර ගෙදර හදාගත්ත garlic powder එකෙන් ටිකක් දාගන්නවා. මේ නැති කෙනෙක්ට දාන්න ඕනේ නැහැ. තියෙන කෙනෙක් දාගන්න මේකෙන් තව රස වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 5ක් විතර හොඳට මේක කලවම් කරගන්න ඕන. මස් බදින්න ලිපේ තිබ්බ වෙලාවෙ ඉඳලා මස් එක හදලා ඉවර වෙනකන් ඔක්කොම වෙලාව විනාඩි 20ක් විතර මේක ලිපේ තියාගත්තම අපිට හදලා ඉවර කරගන්න පුළුවන්. මම දැන් ලිප ඕෆ් කරලා අන්තිමේට මේකට විනාඩි මේස හැන්දක් විතර දාලා අර ලිපේ රස්නෙම පොඩ්ඩක් මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක නිවුනම පිරිසුදු වීදුරු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ තියලා ඔයාලට කැමරට ගන්න පුළුවන් කැමති වෙලාවකට. හොඳට මස් කෑලි හැපෙන්න ආස විදිහට කන්න කැමති කෙනෙක්ට මස් කෑලි ටිකක් ලොකුවට කපලා මේ විදිහටම හදා ගන්න පුළුවන්. මේ විදිහටම තමයි හදන්න තියෙන්නේ. අර වෙනස තියෙන්නේ මස් කෑලි පොඩ්ඩක් ලොකුයි. මම මේ වීඩියෝ ක්ලිප් එකකුත් පුළුවන් වුණොත් මේකට එකතු කරන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ.
මේ තියෙන්නේ අර මස් කෑලි පොඩ්ඩක් ලොකුවට කපලා බදලා හදාගත්ත මස් එක. අර විදියටම තමයි හැදුවේ. වෙනසකට දින මේකේ මස් කෑලි පොඩ්ඩක් ලොකුයි. ඉතින් ඒක බත් එක්ක අනාගෙන කද්දි මේ විදියට තියෙන්නේ. ඔයාලට කැමති විදිහකට පොඩියට හරි ලොකුවට හරි කපලා මේක රස විඳින්න පුළුවන්. ගෙදර මොනවත්ම කන්න නැති වෙලාවට සුදු බත් එක්ක ඔයාලා මම කියනවට මේ චිකන් පිකල් එක චුට්ටක් දාගෙන කාලා බලන්න. බත් පිඟානක් විතර කන්න පුළුවන් මේකත් එක්ක. ඒ තරම් රසයි. ඒ වගේම මේක කල් තියා ගන්නත් පුළුවන්. මම හිතනවා ඒ හින්දා මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන රෙසිපි එකක් වෙයි කියලා ඔයාලට. මේක හැදුවොත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. ඒ වගේම ඔයගේ යාළුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න, මේකට ලයික් කරන්න. ඒ වගේම මේ වගේ රස රෙසිපි බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් ලේසි රෙසිපි එකකින් ඉක්මනටම ඔයගොල්ලෝ හම්බෙන්න එනකම් පරිස්සමින් ඉන්න.